දරු බලන වෙලාවට උතුරු රැවස්සන්නේ දකුණු කෙළවරට වෙන්න හිටියා එක මුරණ්ඩු හාදේ. රැට රෝමේ නගරවල ආගන්තුකයෝ රවුම් ගහනවලු. මට ඕනුනේ ඔයත් එක්ක ඒ තැන්වල රවුම් ගහන්න. ඒ තුනේම මඩ පිරුණු පිට්ටනියක් මැද බෝලෙකට පුරකන ඔයා දිහා බලන් ඉන්න. අහක බලන් ගියාට මොකද? හොරෙන් බැලුව පාරවල් ඒව ගණන් කරන්න ඉලක්කම් මදි මට. ඒ දවස් ඒවට එකම සැරයක් ආපහු යන්න තිබ්බනම් ඔයා මගේ නළලට දීලා යන හාදුව නොකිව්වට මම හෙව්වේ මේක. සුකිරි කියලා කෑගහුවේ ආදරේට. හැබැයි එහෙම කියන්නේ ඇයි කියලා නම් මගෙන් අහන්න එපා. ලියුමකට උත්තර දුන්නම ඒක ඇතුලේ මම ලිව්වේ අකුරු 3යි. ඒ තාත්තා මගේ මෝඩ වැඩ හැමදාම ඉවසාවේ ඔයයි විතරයි. අර ඩේලියා මල් ගස් ගාව බංකුව එතන ඔයාමට වවල දුන්න රෝස ඩේලියායි. ඔයා එනකල් තවත් මම බලන්න වෙනවා. ඔයාට පේනවද ඒ පිස්සු කෙල්ල? තාමත් ඔයා දිහා බලන් ඉන්නවා. ඉඳා හීනකින් යහුවට සමා වෙන්න. ඒ ගල් හතර මගේ ගාව තාම පරිස්සම්. කිව්වත් වගේ අපි දෙන්න දුර ගමනක් පියඹුවා. එනාත්මේ කලින් මම හොයාගන්න. මට ඔයාව බෙදාගන්න හිතෙන්නේ නෑ. ඔයා වගේ මුරණ්ඩු හාදයෝ තව 3ක් මට හිටියට මගේ පළවෙනි මුරණ්ඩු හාදයා ඔයා. දරුවෙක් නැතුව පරිස්සමට මට දරුවෙක්ව බලා ගන්නවා. සෝකිරි ඔයාගෙන් ඉගෙන ගනිද්දී ආදරේ හරි ලස්සනයි. තාමත් ඒ ඩේලියා මල් වලින් මට එන්නේ ඔයාගේ සුවඳ. ඉතින් මේ ආත්මෙට මේ ඇති. සමහර විට මගේ ඩයරිය අවසාන පිටුව